ආයුබෝවන් හෙළසුව ටීවී සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද කාලගුණේ එක්ක බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රධානම ප්‍රශ්නය තමා ශරීරයේ අධික රත්නය නැත්නම් අධික උෂ්ණත්වය. ඔබත් උදේට ඇහැරෙනකොට ඇඟපත අමාරුද, ඇස් දැවිල්ලද, මූත්‍රා දැවිල්ලද, හමේ රත්නයේ වැනි ලක්ෂණ තියෙනවාද? මේ දේවල් නොසලකා හැරියොත් පසුව ලෙඩ රෝග ගොඩකට මුල පුරන්න පුළුවන්. අද හෙළසුව ටීවී තුලින් අපි කතා කරන්නේ කිසිදු රසායනික බෙහෙතක් නැතිව අපේ පැරණියන් පාවිච්චි කළ සරල හෙළ රහස් පහක් ගැන. වීඩියෝ එක අවසානයේ මම ඔයාලට කියන්නම් ගෙදර ඉඳන්ම ශරීරයේ සිසිල් කරන ඉතාමත් සරල හැමෝම නොදන්න රහස් ක්‍රමයක්. ඒ නිසා වීඩියෝ එක අවසානයේ දක්වාම බලන්න. ඒ වගේම හෙළසුව ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඇත්තටම ඇයි අපේ ශරීරයේ මෙච්චර රත් වෙන්නේ? බොහෝ දෙනෙක් හිතන්නේ මේක කාලගුණය නිසා විතරක්ම සිදුවෙන දෙයක් කියලා. නමුත් අපි කන කෑම, නිතර පිටි කෑම, කෘත්‍රිම රසකාරක සහිත ආහාර ගැනීම, ප්‍රමාණවත් තරම් වතුර නොමීම සහ මානසික ආතතිය මේ හැම දෙයක්ම ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩිවීමට හේතු වෙනවා. අපි මේ දේවල් හඳුනාගෙන ස්වාභාවිකවම ඒ උෂ්ණත්වය සමනය කරගන්න ආකාරය දැන් බලමු. බාර්ලි කියන්නේ ශරීරයේ රත්නය පිට කිරීමට තියෙන හොඳම ඔසුවක්. බාර්ලි හොඳින් තම්බාගත් වතුරට රණවරා මල් ස්වල්පයක් දමා නිවෙන්නට හැර පානය කරන්න. දවල්ට මේක බොන එක ශරීරයට අමෘතයක් වගේ. අපේ පැරණියන්ගේ ප්‍රබලම සීතල කෑම තමා දියබත්. රතු කැකුළුබත් මැටි මුටියක දමා වතුර දමා රැයක් තබා පසුවදා උදේ එය ලුණු සහ පොල් කිරි ස්වල්පයක් එකතු කර පානය කරන්න. මේක බඩවැල් පිරිසුදු කරන ශරීරයේ රත්නය සමනය කරනවා. ඊළඟ විසඳුම තමා කෝමාරිකා සත්කාරය. කෝමාරිකා මදය වතුරේ දිය කරලා හිස් බඩ පාලනය කිරීම ඉතාමත් ගුණදායකයි. ඒ වගේම රාත්‍රියට පතුල්වල කෝමාරිකා ගෑමෙන් මුළු ඇඟම සිසිල් වෙනවා. පිපිඤ්ඤා, පුහුල් සහ පතෝල වැනි ජලය බහුල එළවලු වැඩිපුර ආහාරයට ගන්න. මස් වර්ග විශේෂයෙන්ම දැල්ලෝ, ඉස්සෝ වැනි අධික උෂ්ණත්ව ආහාර මේ දිනවල සීමා කරන්නත් අමතක කරන්න එපා. දැන් මම ඔයාලට කිව්වා වගේම හැමෝම නොදන්න ඒ විශේෂ රහස තමයි නිල් ආදී තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් ගල්වා ස්නානය කිරීමෙන් මොළයේ උෂ්ණත්වය ක්ෂණිකව පහළ යනවා. ඒ වගේම ප්ලාස්ටික් බෝතල් වල වතුර නොබීම, මැටි කලයක වතුර පානය කිරීමෙන් ලැබෙන සිසිලස ඔබට වෙනත් කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. මේ වීඩියෝ එක ඔබට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් අනිවාර්යයෙන්ම පහලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙක්ට මේ වගේ වටිනා දේවල් දැනගන්න මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න. අපේ හෙළසුව ටීවී එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නිරෝගී දවසක් ඔබ සැමටම. ස්තුතියි.